ගොඩක් දෙනෙක් කැමතියි තමන්ගේ විවාහ සහකරු ගැන දැනගන්න. ඉතින් විවාහ සහකරු මොන වගේද? එයාගේ හැඩරුව කොහොමද? ගතිගුණ කොහොමද? ඒ වගේම එයා මොන විදිහටද හම්බෙන්නේ? මොන කාලෙදීද ඔයාට එයාව හම්බෙන්න කියන එක ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමතියි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි හැම දෙයක් ගැනම කතා කරමු. ඉතින් සියලු දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සෝල් කාඩ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම මේ වගේ වීඩියෝ එකක් විවාහ සහකරු ගැනම තව වීඩියෝ එකක් දාලා දෙනවා මගේ අනිත් channel එකේ University Me YouTube channel එකේ මම link එක පල්ලෙහා description එකෙන් දාලා තියන්න. ඔයාලට හිතනවා නම් මීට වැඩි දෙයක් දැනගන්න ඕනේ කියලා විවාහ සහකරු ගැන ඔයාලට පුළුවන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. මොකද ඒ වීඩියෝ එක ඔයගලන්ට දීලා තියෙන පික් කාඩ් රීඩින් එකක් විදියට. අද රීඩින් එක කියන්නේ collective රීඩින් එකක් විදියට. ඉතින් collective රීඩින් එකක් කියන්නේ මොකක්ද කියලා මම මුලින්ම කියන්නම්. collective රීඩින් එකක් කියලා කියන්නේ මම ඔයාලගේ ජීවිතේට අදාළ වෙන දේවල් කිහිපයක් කියනවා. ඉතින් මේ දේවල් කිහිපයෙන් එකක් හරි ඔයාලට වර්තමාන තත්ත්වයට අනුව ගැලපෙනවා නම් ඔයාලට පුළුවන් රීඩින් එකත් එක්ක දිගටම ඇදලා ඉන්න. ඉතින් මෙන්න මේකට තමයි collective රීඩින් එක කියලා කියන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතයේ ඇතිලා තියෙන ඕනම ප්‍රශ්නයකට මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඒ වගේම මේ විවාහ සහකරු ගැනත් මීට වැඩි දෙයක් දැනගන්න පුළුවන් පර්සනල් රීඩින් එකක් කරා. ඉතින් ඒක මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි බලමු මේ collective රීඩින් එකට අදාළ වෙන දේවල් කිහිපය මොකක්ද කියලා. මුලින්ම කියන්නනේ ඔයාගේ ලග්නය මේෂ, වෘෂභ, කන්‍යා, තුලා සහ ධනු කියන ලග්න වලින් එකක් නම් ඒ වගේම තමයි ඔයාගේ දෛවාංකය 1 සහ 6 කියන දෛවාංක වලින් එකක් නම් ඒ වගේම තමයි ඔයාගේ බර්ත් මන්ත් එක ජනවාරි, අප්‍රේල් සහ දෙසැම්බර් කියන මාස වලින් එකක් නම් ඒ වගේම ඔයාගේ බර්ත් ඩේ එක දවස 23, 24, 25 සහ 27 කියන දවස් වලින් එකක් නම් දවස ඒ වගේම තමයි ඔයා ආසම් පාට නිල් පාට නම් නිල් වර්ණයට ගොඩක් කැමති කෙනෙක් නම් නිල් වර්ණය විතරම අඳින්න කැමති කෙනෙක් නම් නිල් වර්ණය අපි කියන්නේ නිල් වර්ණයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මේ වගේ කෙනෙක් නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම තමයි මේ වෙද්දි ඔයා ඉන්න තැනට ඔයා කොතන හිටියත් ඉන්න තැනට නිල් වර්ණය පේන්න තියෙනවා නම් ඔය හරි තැනක නිල් වර්ණය ඔයාලට පේන්න තියෙනවා ඒත් මේ රීඩින් එක ඔයාලට තමයි. ඉතින් මේ දේවල් කිහිපයෙන් එකක් හරි ඔයාලට වර්තමාන තත්ත්වයට අනුව ගැලපෙනවා නම් රීඩින් එකත් එක්ක දිගටම ඇදලා ඉන්න පුළුවන් කියලා මතක් කරනවා. ගැලපුණේ නැත්නම් තමයි මේ වීඩියෝ එක බලන්න. මොකද ඔයා මේ වීඩියෝ එක දකින්නෙත් ස්කිප් කරන්න තු බලන්න හිතෙන්නේ මොකක්ද හරි දෙයක්. මේ වීඩියෝ එක ඔයාලට ගන්න තියෙන හින්දා. එහෙනම් වැඩි කතා නැතුව යන්න අපි මේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් නම් මේ වීඩියෝ එක දැක්ක පළවෙනි පාර නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලාම දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා. හරි. එහෙනම් අපි බලමු ආගේ විවාහ සහකරු ගැන. විවාහ සහකරු මොන වගේද? එයා හම්බෙන්නේ කොහොමද? මොන කාලේද? ඉතින් මේ හැම දෙයක් ගැනම අද වීඩියෝෙන් අපි කතා කරමු. හරි ඔන්න ඉතින් මුලින්ම මම කියන්නම් මේ කෙනාගේ පෙනුම ගැන. මේ කෙනා පෙනුමෙන් ගොඩක් වෙලාවට ආකර්ශනීය කෙනෙක්. ඒ කියන්නේ ගොඩාක්ම ලස්සන කෙනෙක් නොවෙන්න පුළුවන්. ලස්සන ආකර්ශනීය බව කියන්නේ දෙකක්නේ. මේ කෙනා ඔයාට ඒකේ පසුතැවෙන්න අවශ්‍ය නැති විදිහේ ආකර්ශනීය බවක් තියෙන පුද්ගලයෙක්. ඕනම කෙනෙක්ගේ හිත ඇදිලා යන විදිහ ආකර්ශනීය බවක් මෙයාට තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ හිතේ ප්‍රශ්නයක් තියෙද්දි මේ කෙනාව දැක්කම මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අමතක වෙන විදිහේ ආකර්ෂණීය බවක් තමයි තියෙන. ඉතින් ඒ හින්දා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. කවදද විවාහ වෙන කෙනා මොන වගේ පෙනුමක් තියෙයිද? ඒවාරෙම ඔයා විවාහ වෙන කෙනා ගොඩක් හොඳ ආකර්ෂණීය බවක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේ තමයි තවත් විශේෂ දෙයක් කියන්න දැන් සමහර කට්ටිය ඉන්නනේ ඒ කට්ටියගේ පෙනුමෙන් අපිට හිතන්න පුළුවන් මෙයා කම්මැලි කෙනෙක්. එහෙම නැත්නම් මෙයා කඩිසර කෙනෙක් කියලා අපිට හිතන අවස්ථා තියෙනවා පෙනුමෙන්. ඉතින් සමහරකට අපි බයිනවා අපේ යාළුවන්ට වෙන්න පුළුවන් තඳුරන කට්ටියට ඔයා දැක්කම අපිටත් කම්මැලි හිතෙනවා පොඩ්ඩක් ඉන්නකො පොඩ්ඩක් උද්‍යෝගයෙන් ඉන්නකො කඩිසරව ඉන්නකො ඇක්ටිව් වෙලා ඉන්නකො පොඩ්ඩක් කියලා අපි බයින අවස්ථා දෙනවා අපේ යාළුවන්ට වෙන්න පුළුවන් නැත්නම් අඳුරන කට්ටියට වෙන්න පුළුවන් මේ වගේ. නමුත් ඔයා කාදර විවාහ වෙන කෙනා මේ කෙනා හරිම ඇක්ටිව් පෙනුමෙන් හරිම ඇක්ටිව්. දැක්කම අපිටත් වැඩක් කරන්න හිතෙනවා. ඉතින් මේ වගේ විදිහේ ඇක්ටිව් බවක් පේනවා ඔයා කවදා හරි විවාහ වෙන කෙනාගේ පෙනුමේ. ඒ වගේම තමයි මේ කෙනා හමු වෙන කාලය ගැන අපි බැලුවොත්
ගොඩක් දුරට වාට 2025 වර්ෂයේදී මෙයාව හම්බ වෙන්න පුළුවන්. 2025 වර්ෂයේ අවසාන කාලය වෙනකොට වාට වාගේ විවාහ සහකරු බොහෝ දුරට හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 2026 අවුරුද්දේ මුල් කාලේ. ඉතින් මේ කාලවල බොහෝ දුරට වාට වාගේ විවාහ සහකරු හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒ නැතත් මේ වෙදිත් වාට සමහරකට වාගේ විවාහ සහකරු හම් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. සමහරකට විවාහ වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එහෙම කෙනෙක් නෙමෙයි නම් මේ විදිහට සම්බන්ධතාවයක් නැත්නම් එහෙම නැත්නම් වාගේ සම්බන්ධතාවයේ අවසාන කාලය නම් මේ යන්නේ. සමහරකට ඔයා මේ විදි සම්බන්ධය නවත්ලා ඉන්න වෙන්න පුළුවන්. no contact නම් ඉන්නේ. ඔයාට මේ විදි පරණ සම්බන්ධතාවයේ ඉවරුණා විතරයි. ඔන්න දැන් අලුතෙන් වා ජීවිතේ පටන් ගන්නවා. ඉස්සරහට යනවා තනියම. ඉතින් මේ වගේ කෙනෙක් නම් ඔන්න ඔයාට 2025 වර්ෂයේ අවසාන කාලයේදී හෝ 2026 වර්ෂයේ මුල් කාලයේදී ඔයාට වාගේ විවාහ සහකරු හමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සිංගල් කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම 2025 වර්ෂයේ හෝ එහෙම නැත්නම් වර්ෂ අවසානයේ හෝ එහෙම නැත්නම් 26 වර්ෂයේ මුල් කාලයේදී ඔයාට වාගේ විවාහ සහකරු හමු වෙන්න නියමිතයි. ඒ වගේම අපි මේ විවාහ සහකරු හමු වෙන්නේ කොහොමද කියලා කල්පනා කරොත් ඔයා මේ වෙද්දී නාගරික පරිසරයක ඉන්න කෙනෙක් නම් ජනාකීර්ණ පරිසරයක ඉන්න කෙනෙක් නම් නාගරික පරිසරයක ඉන්න කෙනෙක් නම් මේ කෙනා ගොඩක් වෙලාවට කියන්නේ අනිවාර්යයෙන්ම නෙමෙයි ගොඩක් වෙලාවට මෙයා පොඩ්ඩක් ගමක ජීවත් වෙන අර නාගරික පරිසරයෙන් පොඩ්ඩක් බැහැර වුණු පරිසරයක ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කෙනා බොහෝ දුරට රැකියාවට ඇවිල්ලා ඔයාට හමු වෙන්න පුළුවන්. නැත්නම් යුනිවර්සිටියට ඇවිල්ලා මේ කැම්පස් එකට ඇවිල්ලා ඔයාට කැම්පස් එකේදී හමු වෙන්න පුළුවන්. මේ පොඩක් ගම්බද පරිසරයක කෙනෙක් වෙන්නත් පුළුවන් මේ කෙනා බොහෝ දුරට. ඉතින් බොහෝ දුරට කියලා මම වචනේ පාවිච්චි කරනවා. මොකද එහෙම නොවෙන්නත් පුළුවන්. මේ කෙනා ඔයා ජීවත් වෙන නාගරික පරිසරය තුළම ඔයා ජීවත් වෙන අවට වටපිටාවෙන් හම්බෙන්නත් පුළුවන්. නමුත් ගොඩක් දුරට අවස්ථාව තියෙන්නේ මේ කෙනා ඔයා ජීවත් වෙන පරිසරයට ටිකක් දුර පරිසරයක ඉන්න කෙනෙක්. ගොඩක් දුරට මේ ගම්බද පරිසරයක ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන් මේ කෙනා. ඉතින් මේ කෙනා ඔයාට කැම්පස් එකේ සමහරකට හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ කියා ස්ථානයේදී සමහරකට සෝෂල් මීඩියා හරහා වුණත් ඔයාට මේ කෙනාත් සමග සම්බන්ධතාවයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි වාට වාගේ ජීවිතේ මොකක්ම හරි ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවක තමයි මේ කෙනාව හම්බ වෙන්නේ. ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි දෙයකට ලොකු කනස්සල්ලකින් ඉන්න වෙලාව. ගොඩක් දුකෙන් ඉන්න වෙලාවක තමයි මේ කෙනාව හම්බ වෙන්නේ. ඉතින් ගොඩක් ලාට වාගේ මේ ප්‍රශ්නයට උදව් කරන්න උදව්කරුවෙක් වශයෙන් මේ කෙනාව හම්බ වෙන්න පුළුවන්. වාට වාගේ යාළුවෙක් විදියට හම්බ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න යාළුවෙක් විදියට වාට උදව් කරලා පසුකාලීනව ආදර සම්බන්ධතාවයක් හට ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පරණ සම්බන්ධතාවයේ හින්දා රැවටීමකට ලක් වෙනවා. එහෙම නැත්නම් පරණ සම්බන්ධතාවයෙන් වෙන්වීම හින්දා ගොඩක් දුකෙන් ඉන්න අවස්ථාවක මේ කෙනා වාට හම්බ වෙන්න පුළුවන්. මුලින් යාළුවෙක් විදියට කතා බහ කරලා ඔන්න ටික කාලයක් ගිහලා ආදර සම්බන්ධතාවයක් බවට මේ කෙනාව ඔයාට ලැබෙන්න ඉඩකඩ තියෙනවා. හරි. දැන් මම කියන්නම් මේ කෙනාගේ ගති ගුණ ගැන. මේ කෙනා මොන විදිහේ කෙනෙක්ද කියලා. මේ කෙනා ටිකක් විතර කේන්ති යන කෙනෙක්. දැන් මම කලින්ම කිව්වා පෙනුමෙන් නම් මේ කෙනාගේම නපුරු පෙනුමක් නැහැ. හරිම ආකර්ශනීය පෙනුමක් තියෙන කියලා. පෙනුමෙන් මෙයා මේ වගේ කෙනෙක් වුණාට පොඩ්ඩක් කේන්ති යන කෙනෙක් තමයි මේ පුද්ගලයා. සමහරක් වෙලාවට අර අසාධාරණට විරුද්ධව වැඩිපුර කේන්ති යන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර කට්ටිය ඉන්නවා තමන්ට අසාධාරණයක් වෙද්දී, තමන්ගේ කෙනෙක්ට අසාධාරණයක් වෙද්දී කට වහගෙන ඉන්නවා. තමන්ගේ වාසිය හින්දා කට වහගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට රැකියා ස්ථානයේ මේ වගේ දේවල් එනවා. තමන්ට ප්‍රශ්නයක් වෙයි කියලා අසාධාරණයකදී කට වහගෙන ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. නමුත් මේ කෙනා එහෙම නෑ. ගොඩක් වෙලාවට අසාධාරණ වෙන අවස්ථාවලදී අනිවාර්යයෙන්ම කතා කරනවා. කේන්ති යන අසාධාරණයක් වෙන අවස්ථාවලදී තමන්ට වෙන්න පුළුවන්, තමන්ගේ යාළුවෙක්ට වෙන්න පුළුවන්, මේ ඕනම කෙනෙක්ට අසාධාරණයක් වෙනවා. මෙයාට බලන් ඉන්න බෑ. මෙයා කතා කරනවා. කොච්චර ලොකු ප්‍රශ්නයක් වුණත් මෙයා ඒ විදිහෙන් කතා කරනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳ ලක්ෂණයක් ඒ පුද්ගලයාගේ තියෙන. ඒ වගේම හරිම උද්‍යෝගිමත්. මම උන මුලින්ම කිව්වා පෙනුමිනුත් මෙයා උද්‍යෝගිමත් කෙනෙක්, ඇක්ටිව් කෙනෙක් කියලා. ඒ වගේම ක්‍රියාවෙනුත් මෙයා ඇක්ටිව් කෙනෙක්, උද්‍යෝගිමත් කෙනෙක්, හරිම ක්‍රියාශීලී. නිතරම අලුත් දෙයක් අත්හදා බලන්න කැමති, අලුත් දෙයක් උත්සාහ කරන්න කැමති, අලුත් ව්‍යාපෘතියක්, අලුත් වැඩසටහනක්, එහෙම නැත්නම් අලුතෙන් දෙයක් ඉගෙන ගන්න හරිම කැමැත්තෙන් ඉන්න කෙනෙක් මේ කෙනා. ඒ වගේම රැකියාවෙන් සෑහීමකටපත් වෙන කෙනෙක් නෙමෙයි මේ කෙනා. මේ කෙනා ගර්ල් කෙනෙක් වුණත් මෙයාගේ රැකියාවෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මෙයා ගොඩක් වෙලාවට උත්සාහ කරයි බිස්නස් එකක් කරන්න. එහෙම නැත්නම් පොඩියට හරි මොකක් හරි ව්‍යාපාරයක් කරන්න. ආදායමක් ලැබෙන මොකක්ම හරි දෙයක් කරන්න. විශේෂයෙන් ආර්ථික වශයෙන් මෙයා ඉහළට යන්න කැමති, ඉදිරියට යන්න කැමති. අර තමන් සමහරක් විට එයාගේ ජීවිතේ එයා ඉපදෙනකොට ගොඩාක් ලොකු පවුලක ඉපදුණු කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් මෙයා කැමති කවදා හරි ජීවිතයේ අවසාන කාලය වෙද්දි ගොඩක් ඉහළ තැනක ඉන්න සමාජය. ඉතින් ඒ වෙනුවෙන් මෙයා ගොඩක් වෙලාවට කරන්න පුළුවන් හැමදේම කරනවා මෙයාගේ පැත්තෙන්.
ඒ වගේම මෙයාට නායකත්ව ගති ලක්ෂණ තියෙනවා වගේම මෙයා කෙලින් තීරණ ගන්න කෙනෙක්. සමහරක් වෙලාවට සමහර කට්ටියට ජීවිතයේ හොඳ අවස්ථා එනවා ලොකු අවස්ථා එනවා නමුත් මේ කට්ටියගේ නායකත්ව ගුණාංග නැති හින්දා නායකත්ව ගති ලක්ෂණ නැති හින්දා මේ කට්ටිය තීරණ ගන්නේ නැහැ. ඒ අවස්ථා තමන්ගේ ජීවිතයට ලං කරගන්නේ නැහැ. නමුත් මෙයාට අවස්ථාවක් නැති වුණත් මෙයාගේ උත්සාහයෙන් හරි අවස්ථාවක් නිර්මාණය කරගෙන තමන්ගේ ජීවිතයට මුහුණ දෙනවා. තමන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. විශේෂයෙන් නායකත්වය අරන් කටයුතු කරන බොහෝ දුරට සම්බන්ධතාවය ඇතුළත් මෙයා නායකත්වය ගන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මෙයා බෝයි කෙනෙක් වුණත් ගර්ල් කෙනෙක් වුණත් ඔන්න මෙයා නායකත්වය අරන් කටයුතු කරන්න ඉඩ කඩ තියෙනවා සම්බන්ධතාවය තුළ ඒ වගේම විවාහ ජීවිතය තුළ. ඒ වගේම තමයි මේ කෙනා හරිම ආදරණීය කෙනෙක්. නායකත්ව ගති ලක්ෂණ තිබ්බට ටිකක් සැර වුණාට අසාධාරණයෙන් පිටින් හිටියට ටිකක් අර තද කෙනෙක් වුණාට මේ කෙනා ආදරයේ පැත්තෙන් ආදරණීය වෙන්න කිසිම අඩුවක් නැහැ. මෙයා හරිම ආදරණීය කෙනෙක් වෙනවා සම්බන්ධතාවය තුළ ඒ වගේම විවාහ ජීවිතය තුළ. තමන්ගේ සම්බන්ධතාවය තුළදී වුණත් ඒ වගේම තමන්ගේ පවුලේ කට්ටියට වුණත් හරිම ආදරණීය කෙනෙක් මේ කෙනා. ඉතින් ඒ හින්දා මේ බොහෝ දුරට විවාහය සඳහා කැමැත්ත ලබා ගන්න එකත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මෙයා හරිම ආදරණීය. හැමෝම ගැන හොයලා බලනවා. හැමෝත් එක්කම ආදරෙන් ඉන්න. හැමෝත් එක්කම ආදරණීයව කාලය ගත කරන්න කැමතියි. ඔයා මේ කෙනත් එක්ක සම්බන්ධතාවය පටන් ගත්තට පස්සේ මේ කෙනා වගේ පවුලේ කට්ටිය ගොඩක් වෙලාවට හරිම ආදරණීයව ඒ කට්ටියත් සමග කටයුතු කරා. ඉතින් මේ හින්දා ගොඩක් දුරට මෙයාට කැමැත්ත ලැබෙන්න අර ගොඩක් අමාරුවෙන් ලබා ගන්න ඕනේ කැමැත්ත. මේ කෙනාට අනිවාර්යයෙන්ම කැමැත්ත හම්බෙයි පවුලේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් කිහිපයක් තමයි මට කියන්න තියෙන වාගේ විවාහ සහකරු ගැන. ඉතින් ගොඩාක් දික්ුණ නැහැ වීඩියෝ එක. ටිකක් කෙටි වීඩියෝ එකක්. නමුත් අවශ්‍ය කරන හැම දෙයක්ම මම කිව්වා කියලා හිතනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද අපේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මීට අමතරව ඔයාගේ විවාහ සහකරු ගැන දෙයක් දැනගන්න මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා මගේ WhatsApp නම්බරේ මැසේජ් එකක් දාන්න කියලා මතක් කරන්න. ඒ වගේම මගේ channel එකට අලුත් නම් මේ වීඩියෝස් දකින්න පළවෙනි පාර නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලාම දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් නැවත වරක් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හමුවට එනකම් ඔයාලා හැමදිනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.